හැමෝම ආදරයෙන් පිළිගන්නවා මොනිකාස් කිචන් YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ රසවත් මකරෝනිය මස් මකරෝනි ස්පැගේටි එකක්. ඉතින් බලමු එකින් එක කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් හරිම රසවත් ඕනම වෙලාවක මේක අපි හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්. ඕනම වෙලාවකට පාවිච්චි කරන්න පුළුවන්. දවල් කෑමකට එහෙම නැත්නම් රාත්‍රී කෑමකට වගේ. බලමු. මේකට අවශ්‍ය වෙනවා හීන්වට කපාගත්ත ලුණු. මෙන්න මේ විදිහට මම මේකට තෙල් චුට්ටක් දාගන්නවා. ඔලිව් තෙල් තමයි දාගන්නේ. ඔයාලා කැමති නම් සාමාන්‍ය ඔයිල් දාගන්න පුළුවන්. සුදු ලුණු දාගන්නවා. මෙන්න මේ විදිහට සුදු ලුණු සාමාන්‍ය රවුම් පාට වේගෙන එනකොට හීනිවට කපාගත්ත ලුණු. ඔයගොල්ලන්ට මේකේ අර මේ බීලුවන සුදු පාට වර්ගයක් තියෙන ඒකත් කැමති නම් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. මම දාගත්තේ රතු පාට බීලුණු. ඊට පස්සේ මේක හොඳට කලවම් වුණාට පස්සේ මේකට මස් අපි ලැහැම් මපුරුම් කියන්නේ අර මස් කුඩු කියන්නේ අන්න ඒ මස් දාගන්නවා. මස් ටික හොඳට හොදලා ටිකක් වතුර අයින් කරලා මස් කාල්හයකට එහෙම නැත්නම් කිරි ගොල්ට් එකට අයින් කරලා තමයි අය මේකට අපි එකතු කරගන්න ටිකක් මස් කඳ අයිනේ හොද ගන්න. ඊට පස්සේ මේ විදිහට කලවම් කරලා හොඳට කලවම් වෙන්න දෙන්න. සාමාන්‍ය මස් වල තෙල් තියෙනවනේ ඒ විදිහට. ඊට පස්සේ මේකට තක්කලි තුමක් දාගන්නවා. තක්කලි සෝස් කියන්නේ තක්කලි සෝස් දාගෙන මේ විදිහට හොඳට කලවම් කරලා තක්කලි සෝස් තැඹීගෙන එනකොට ඒ තක්කලි සෝස් ලුණු ඔක්කොම තැඹීගෙන එනකොට සාමාන්‍යයෙන් තක්කලි අපේ තක්කලි ෆ්‍රෙෂ් තියෙන ඒවා හොඳට බෙන්ඩර් කරගෙන පැත්තකින් තියාගන්න ඕන. මෙන්න මේ විදිහට අර මාළු මිරිස් තියෙන ලොකු මාළු මිරිස් කියන්නේ බෙල් පේපර් කියලා අන්න ඒකෙන් සාමාන්‍යයෙන් ලොකු ගෙඩියක් හීනිවට කපාගෙන එකතු කරගන්නවා. ඒ විදිහට එකතු කරගෙන ඊට පස්සේ තක්කලි මං කිව්වේ තක්කලි 4ක් වගේ ලොකු තක්කලි ගෙඩි 4ක් විතර බෙන්ඩර් කරගෙන ඒකත් මේ විදිහට එකතු කරගන්නවා. මේකට වතුර දාන්නේ නැහැ. වතුර දාන්නේ නැතුව තමයි අපි මේ තක්කලි බෙන්ඩර් කරගන්නේ. මොකද තක්කලි වල වතුර තියෙන නිසා. අපි මේකට තක්කලි වතුර චූට්ටක්වත් දාන්නේ නැහැ මේ අපි හදාගන්න මේ මස් මිශ්‍රණයට. ඊට පස්සේ අපි මේකට ලුණු එකතු කරගන්නවා. ඔයාලා ලුණු එකතු කරගන්නකොට ඔයාලා කැමති කියන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ලුණු රසයෙන්ද ලුණු ප්‍රමාණය ඕගොල්ලන්ගේ ප්‍රමාණය ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මේ විදිහට සාමාන්‍යයෙන් පොඩ්ඩක් වෙලාවක් තැම්බෙන්න තියලා ඊට පස්සේ මේකට එකතු කරගන්නවා. ලුණු මදි මම ඒ හින්දා දැන් ආයෙ ලුණු දාගත්තා. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා ඔරගානෝ. ඊට පස්සේ එකතු කරගන්නවා පප්‍රිකා. ඒක පප්‍රිකා කියන්නේ මේ අර මිරිස් කුඩු වගේක්. ඊට පස්සේ රෙහාන් මේ එකතු කරගත්තේ රෙහාන් අර ෆ්‍රෙෂ් එක නැහැ. මම වියලි එක එකතු කරගන්න. ඒ වර්ග තුනම එකතු කරගන්නවා. එකතු කරගෙන මෙන්න මේ තමයි ඔරගානෝ. මෙන්න මේක තමයි රෙහාන් වියලි එක මම එකතු කරගත්තේ. ඒකෙන් දානකොට අපි සාමාන්‍යයෙන් පුංචි හැන්දකින් භාගයක් වගේ එකතු කරගන්න. මේ වර්ග තුනෙන්ම හොඳට කලවම් කරලා තියාගන්න. හොඳට කලවම් වුණාට පස්සේ මේක සාමාන්‍යයෙන් තැම්බෙන්න ඇරලා හොඳට තැම්බෙන්න ඇරලා වහලා තියලා ඊට පස්සේ අපි මකරෝනි ස්පැගේටි සාමාන්‍යයෙන් පැකට් එකක් වගේ තමයි මම මේ හදන්න යන්නේ. ඔයාලා
හදන ප්‍රමාණය අනුව මස් දාගන්න. ඉතින් සෝස් එකත් හදා ගන්න ඕනේ. ඒ දැන් පැකට් දෙකක් නම් සෝස් එක ටිකක් වැඩියෙන් හදා ගන්න ඕනේ. පැකට් එකකින් භාගයක් නම් ඒක හදන්න ඕන සෝස් ටිකක් අඩුවෙන්. ඒ විදිහට හොඳට තැම්බුණාට පස්සේ දැන් අපි මකරෝනියත් අපි වතුර අයින් කරලා ඊට පස්සේ දැන් මේ මස් එක හොඳට මම තැම්බිලා තිබ්බේ අර වතුර චුට්ටක්වත් නැහැ. ටිකක් අඩු වේගෙන එනකොට සාමාන්‍ය සෝස් එක තියෙන්නත් ඕනේ. වතුරත් අඩු වෙන්නත් ඕනේ. ඉතින් මේ විදිහට හදාගෙන ඊට පස්සේ අපි හදාගත්ත මකරෝනිය ස්පැගේටි එක හොඳට මේකට දාලා කලවම් කරනවා. ස්පැගේටි තැම්බෙනකොට ඔයාලා දන්නවනේ වතුර එකට ලුණු දාන්න ඕනේ. තෙල් දාන්න ඕනේ. එහෙම දාලා මකරෝනි එක ස්පැගේටි එක තැම්බුණාට පස්සේ තමයි මේ විදිහට හොඳට කලවම් කරගෙන සාමාන්‍ය මද ගින්නේ තැම්බෙන්න තියන්න පොඩ්ඩක් වෙලා මකරෝනිය අපි හොඳටම තම්බන්නෙත් නැහැ. සාමාන්‍ය භාගයට වගේ තම්බිලා භාගයට භාගයක් වගේ තැම්බිලා තමයි අපි මේ සෝස් එකට එකතු කරගන්නේ. මොකද මේකෙත් තැම්බෙනම සාමාන්‍යයෙන් විනාඩි 10ක් 20ක් වගේ තැම්බෙනවනේ. එතකොට තැම්බෙනකොට ගානට අර භාගයට තැම්බෙච්ච එක හොඳට තැම්බිලා යනවා. මෙන්න මේ විදිහට ඊට පස්සේ භාජනයකට අපි එකතු කරලා මම උඩින් දාගෙන තියෙනවා බකදෝනස් දාලා මේ විදිහට ලස්සනට අපිට අපේ රසවත් ස්පැගේටිය හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තව යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා මට උදව් කරන්න. තෙරුවන් සරණයි. වීඩියෝ එකකින් අපි හමු වෙමු.